ඉතින් මගේ ජාත්‍යන්තර පිහිය. සවින්ද ඇතුළට ආවා. ෂා මට සිරියනවා මෙන්න බලන්න බඩු කොහොමද කියලා. කොහොමද ඉතින්? අද මට සුපිරි කිතුල් හකුරු මුලක් සෙට් වුණා කියන්නකෝ. මේකෙන් අද හොඳ රස පැණි බේරන කෑමක් හදන්න යන්නේ. ඉතින් හැමදාම හදන විදිහට නෙවෙයි වෙනස්ම විදිහේ සුපිරි පැණි බේරන වටලප්පක්. අපි ඉතින් හදලා බලමු. මේ තියෙන්නේ කිතුල් හකුරු මම ඒක හොඳට ලියලා ගත්තා. මේ තියෙන්නේ හොඳට හැබැයි මේකට ගන්න ඕනේ පොල් කිරි හැබැයි හොඳ මිටි කිරි ගන්න ඕනේ. මෙතන අඬු පොප් එකමාරයි. ඊට පස්සේ සීනි හැඳි දෙකයි. ඊට පස්සේ බීත්තර. ඊට පස්සේ ලුණු පොඩ්ඩක් තිබ්බනම් ඇති ඊට පස්සේ එනසල් ඇට දෙක තුනක් තල්ලා ගන්න ඕනේ. ඊට පස්සේ මේ තියෙන රට්ටකින්. මේ තියෙන්නේ මුද්ද රසපල. ওই ටික තමයි අද දාලා මේක සුපිරි පැණි බේරෙන්න හදනවා. එහෙනම් අපි පැණි බේරන වටලප්පමක් හදලා බලමු. හරි? ඉතින් මගේ ජාත්‍යන්තර පිහිය. දැන් අපි මුලින්ම කිතුල් හකුරු හරි ඔයා කැමති හකුරු එකක් ගන්න. එහෙම අවුලක් නැහැ. හොඳට මේක ලියා ගන්න ඕනේ. චූටියට ලියා ගන්න ඕනේ. මෙන්න මේ වගේ. මෙන්න බලන්න. ඔන්න ඔය විදිහට චූටියට මේක ලියා ගන්න ඕනේ. මම නම් ඉතින් මේ ග්‍රෑම් 250ක් වගේ තමයි ගත්තේ. හරි. මුලින්ම අපි සීනි හැඳි දෙකක් දාලා කරකර ගන්නවා. සීනි මේස හැඳි දෙකක් දාලා කරකර ගන්නවා. ඉන්න මේ වගේ හොඳට කරකර ගන්නවා. බය වෙන්න එපා කළු වුණාට. කළු වෙන්න ඕනේ හොඳට. ඒක තමයි රස. ඊට පස්සේ අපි මේකට මේ ගානට ආවට පස්සේ සීන් මේකට අපි කිතුල් හකුරු දා ගන්නවා. මම ගන්න තියෙන කිතුල් හකුරු. ඊට පස්සේ හොඳට මෙහෙම හකුරු එකක් හොඳට මෙන්න මෙහෙම කවලම් කර ගන්නවා. උණු වෙනකම්. එන්න මෙහෙම එනසල් සලාගත්ත එනසල් ටිකක් මේකට දාගන්න. මම දාලා හොඳට කවලම් කරනවා. ඊට පස්සේ මිටිකිරි ටිකක් මෙන්න මේකට දාගන්න. හරි මිටිකිරි. මේක දාලා දාලා මෙන්න මේ වගේ කවලම්. ඊට පස්සේ අපි මේකට දානවා මුද්ද රස බලන් ටිකක් දාගන්න. ඊට පස්සේ පොඩියට කපාගත්ත රටෙන් පොඩ්ඩකුත් දාගන්න. ඊට පස්සේ මෙන්න මේ ගානට එනකන් කවලම් කරලා ගන්න. බලන්නකො මේකේ පදම මේ තියෙන. මෙන්න මේ වගේ එනකන් කවලම් කරලා. සුපිරිට ඇවිල්ලා දින්න දෙන්න මෙන්න බලන්න පාට කොහොමද කියලා මේක. මේ ගානට එනකන් ගන්නවා. ඊට පස්සේ ලිප නිමා ගන්න ඕනේ. නැත්නම් ඔයා මේක බිමින් තියාගත්තා නම් හරි. හොඳට නිමින්න තියන්න ඕනේ දැන් මේක. හරි. ඔන්න බලන්න මේක. දැන් මේ නිමිලා තියෙන හොඳ ගානට. මේ බා. මෙන්න මේ වගේ තියෙනවා. මේක හොඳට නිමා ගන්න ඕනේ. නැත්තම් වැඩි අවුල් වෙනවා. දැන් අපි බිත්තර මම 3ක් ගත්තා 3 කඩාගෙන. මගේ වාදනයකට තමයි මම නම් දාගන්නේ. දැන් බිත්තර 3 මෙන්න මේ වගේ හොඳට කවලම් කරගන්නවා. හැන්දෙන් තමයි කවලම් කරගන්න ඕනේ. මේ වගේ කවලම් කරගත්තා නම් හරි හොඳට කවලම් කරගන්න. ඊට පස්සේ මේකට මම ලුණු චූට්ටක් දාගන්නවා. එළිය නෙවෙයි. ලුණු චූට්ටක් දාගන්නවා. දැන් අපි මෙන්න මේක හොඳට නිවෙනකන් ඉන්න ඕනේ. නැත්තම් මේක බිත්තරයකට දැම්ම ගමන් බිත්තරේ තැම්බෙනවා.
ඒක නිසා හොඳට නිමුණට පස්සේ තමයි මේක මේකට කාලා කවලම් කරගන්න. එහෙනම් අපි මෙන්න මේම දාමු. මම බටර් පොඩ්ඩකුත් ගා ගන්නවා මේක. නැත්නම් මේක පොඩ්ඩක් අර ඇලෙන්න බලවොත් එහෙම බටර් පොඩ්ඩක් ගා ගන්න. බටර් වලයි පොල් තෙල් උනත් හොඳයි. මොරේකුත් කෑ ගහනවා අප්පා. මෙන්න මේව බටර් ටික ගාගත්තට පස්සේ මෙන්න මෙහෙම දැන් දාගන්න. පට්ට සෝලක් තියෙන්නේ. දැන් මේක හොඳට මෙහෙම හොඳට වහ ගන්නවා. වහලා හොඳට හුමාලෙන් තඹ ගන්න. අපි මම නම් කෙතේ කොලයක් දාලා තමයි මේක වහගන්නේ. මෙන්න මේ වගේ ගැට ගහගත්ත මන්නම්. මේක දැන් හුමාලෙන් තඹ ගන්නවා. අපි හුමාලෙන් තඹ ගමු. මම තඹ ගත්තට පස්සේ පෙන්නන්නම් කොහොමද කියලා. හරි. එහෙනම් ඔන්න මගේ වටලප්පම නම් හැදුවා. බලමු දැන් තත්ත්වය කොහොමද කියලා. අම්බෝ බෑව විතරයි. මට සිග්ගන්න. ඕ වැස්සකුත් ආවනේ. එනි වැඩේ නැත්තම් මං අතන එළිය කරන්නේ. සාවින්ද ඇතුළට ආවා. එහෙනම් ඔන්න ඇරලා පෙන්නන්න යන්නේ. ෂා මට සිරියනවා මෙන්න බලන්න බඩු කොහොමද? ආයේ නෑ ආයේ සුපිරි පෙනුමක් තියෙනවා මෙන්න බලන්න. එහෙනම් අපි මේක ටිකානකට දාගෙන බලමු කොහොමද කියලා. අම්මට සිද්ධනවා. එහෙනම් අරින්න යන්නේ. දැන් ඉතින් අපි මේක පොඩ්ඩක් ආලා බලමු කොහොමද රස කියලා. මේ තියෙන්නේ බලන්නකො කොහොමද පැණි බේරෙන්නේ මං හදනවා කිව්වේ ඔන්න බලන්න පැණි බේරෙන්න තියෙනවා. සුපිරි රස බලමු දැන් කොහොමද කියලා. මෙන්න බලන්න. මට සිරි වෙන රහක් තියෙන මේක නම්.